ආයිබෝවන්. අම්මලාගේ තාත්තලාගේ දරුවන්ගේ ගුරුවරුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන මේ ඔබේ වේදිකාව ට්‍රිපල් පී ආරම්භ කරන්නයි අදත් සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔබ දන්නවා ඔබේ තියෙන ඕනෑම ප්‍රශ්නයකට ඕනෑම ගැටලුවකට හරිම විසඳුම් ලබා දෙන්න අදත් අපිත් එක්ක එකතු වෙනවා. මනෝවිද්‍යාඥ සමිතා ඇතුල් දොරාරච්චි මහත්මිය ආයිබෝවන්. ඔබ බොහොම ආදරයෙන් ගෞරවයෙන් අද දවසේදීත් පිළිගන්නවා. ඔබතුමියට ප්‍රශ්න කිහිපයක්ම අද දවසේත් යොමු කරලා තිබුණා. මාතෘකාවක් කතා කරන්නයි හිටියේ. නමුත් මේ ප්‍රශ්න ටිකත් කතා කරලා මනෝවිද්‍යාඥතුමනි ඊළඟ සතියට ඒ අදාළ මාතෘකාව සම්බන්ධයෙන් කතා කරොත් හොඳයි කියලා හිතුණා. පළවෙනි ප්‍රශ්නේ ඔබතුමියට යොමු කරන්නම්. මට ඉන්නවා මැඩම් අවුරුදු 5ක දුවෙකුයි අවුරුදු 2කමාරක පුතෙකුයි. දුව ගැන තමයි මගේ ගැටලුව තියෙන්නේ. මායි සැමියයි දෙන්නම රැකියාවන් කළා දුව ලැබුණු කාලේ. මම මාස 6කට පස්සේ තමයි දුව ලැබිලා වැඩට ගියේ. අපි අපේ මහගෙවල් වලින් දුර හිටපු නිසා දරුවව බලාගන්න මගේ අම්මා අපිත් එක්ක නතර වුණා. මං 8ට ගෙදරින් ගියාම හවස 5ට වගේ තමයි මැඩම් ආපහු ගෙදරට ආවේ කියලා සඳහන් කරලා තියෙනවා. සැමියාත් එහෙමයි නැත්නම් ඊටත් වඩා ටිකක් හස්බන්ඩ් නම් පරක්කු වෙනවා. ඉතින් දුව ගොඩක් වෙලාවට තනියම ආච්චිත් එක්ක තමයි දවසම ගත කරේ. මගේ අම්මත් හරිය ආදරේ එයාට. එයා ඒත් අපි එනකන් ගොඩාක් මග බලාගෙන ඉන්නවා හවසට. ආච්චිට කොච්චර කිව්වත් එයාට තනියම වැඩක් කරගන්න දෙන්න කියලා එයා හරි බයයි දරුවට කරදරයක් වෙයි කියලා හැමදේම දරුවට කරලා දෙනවා. අපිට උදව්වට ඉන්න අම්මගේ හිත රිදවන්න බැරි නිසා හැම වෙලාවෙම එයාට ඒක අපි මතක් කරන්න ගියේ නැහැ මැඩම්. දරුවට අවුරුදු 4මාරක් වෙද්දි අමර ටිකක් සනීප මදි වුණ නිසා එයාට ගෙදරට වෙලා රෙස්ට් කරන්න කියලා මම රැකියාවෙන් ඉවත් වුණා. ඒ වෙද්දි පුතාටත් අවුරුදු 1මාරක්. දුවට අවුරුදු 2 විතර ඉඳන් සැමියාත් ගෙදරින් පිට නැවතිලා හිටියේ. සති 2කට හෝ 3කට වගේ සැරයක් තමයි එයා නිවාඩුවකට ගෙදර ආවේ. තාමත් එහෙමම තමයි. දවස් 3ක වගේ නිවාඩුවකට එනවා කියලත් සඳහන් කරලා තියෙනවා. මං අම්මා ගියාට පස්සේ උදව්වට කෙනෙක් තියාගෙන දරුවෝ දෙන්නත් එක්ක තනියම තමයි ජීවත් වෙන්නේ. දුවත් එයාගේ තාත්තට හරීම ආදරේ මැඩම්. මට දැන් දුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා කියලා 1 2 3 දාලා සඳහන් කරලා තියෙනවා. පළවෙනියටම තාත්තා ගෙදර ආවහම දුව එයාට ගොඩක් වද දෙනවා මැඩම්. ගහනවා සමහර වෙලාවට. එයා තාත්තට මොනා හරි කරන්න කියලා බෑ කිව්වහම තමයි ඒ විදියට හැසිරෙන්නේ කියලා සඳහන් කරනවා. හරිම තරහකින් ඉන්නේ. ඒත් ගියාට පස්සේ ආයෙ එනකම්ම මඟ බලාගෙන ඉන්නවා. අපි දෙන්නම එයාට තමයි ප්‍රයොරිටි දෙන්නෙත්. ඒත් එයා පාළුවෙන් ඉන්න බවක් තමයි තේරෙන්නේ. එයා කියන දේවල් නොකර ඉන්නෙත් නැහැ. ටවුන් එක මැද්දේ කරේ තියන් යන්න, රෑ වුණාම ග්‍රවුන්ඩ් එකෙන් ගෙදර එන්න වගේ දේවල් තමයි ඉතින් බෑ කියලා අපි කියන්නේ. කරන්න බෑයි කියලා කියන දේවල් වෙන්නේ. ඒත් එයා ඒ වගේ පිටින් දාලා මුළු දවසම අපිත් එක්ක තරහ වෙලා ඉන්නවා. දත්මිටි කාලා කෑ ගහලා අඬන්නේ සමහර වෙලාවට. එයාව කන්ට්‍රෝල් කරගන්න මොනවාද කරන්න පුළුවන් කියලා පළවෙනියටම ඇය ප්‍රශ්න කරලා තියෙනවා. 2 කියලා අංක 2 සඳහන් කරලා තියෙන්නේ. දුවට එයාගෙන විශ්වාසය හරි අඩුයි වගේ දැනනවා මැඩම්. ටොෆී එකක කොලයක්වත් තනියම ගලවන්නේ නැහැ. එයා හිතන්නේ එයාට ඒක කරගන්න බෑයි කියලා. මං හැම වෙලාවෙම කියනවා එයා බෑ කියනකොට you can do it බබා, give it a try වගේ දේවල් කියනවා. ඔයාට බැරි වුණොත් මං උදව් කරන්නම්. ඔයා try කරලා බලන්න කියලා. පොඩි දේවල් නම් දැන් මැඩම් චූටියට කරගන්න try කරනවා. ඒත් පාසලේ ඉදිරිපත් වෙලා මොන හරි කරන්න කියනකොට කොහොමවත්ම යන්නේ නැහැ. සමහර වෙලාවට මොන හරි අහුවාම උත්තරේ දන්නවා වුණත් ඒ දේ කියන්න එයා ටිකක් බයගතියක් දක්වනවා. මේක අඩු කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා දෙවෙනි ප්‍රශ්නය ඒ අම්මා යොමු කරලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය දුව යාළුවෝ හදාගන්න ඒ අයත් එක්ක ඉන්න හරිම ආසයි මැඩම්. එහෙම ඉන්න වෙලාවට එයාගේ ෆීලිංග්ස් එක්ස්ප්‍රෙස් කරන්න ටිකක් එයාට අමාරුයි. උදාහරණයක් විදිහට කිව්වොත් එයා ආස නැති සෙල්ලමක් නම් කරන්නේ අපි මෙහෙම කරමුද කියලා අහන්න ඕන වුණත් ඒක එයාට කියාගන්න ටිකක් අමාරුයි. තනියම හැදුන නිසා වෙන්න පුළුවන්ද කියලා අහනවා. පස්සේ මගේ ළඟට ආවහම මං කියනවා ඒ සෙල්ලමට ආස නැහැ වෙන එකක් අපි කරමුද කියලා අහන්න කියලා. එතකොට එයා කියනවා අයියෝ ඒක කියන්නේ එහෙම බැරි වුණානේ. අපරාධ මට එහෙම කියන්න තිබ්බේ කියලා. මැඩම් ඉක්මනට නැතත් හිමිහිට හරි මෙයාගේ මේ තත්වය මගහරවා ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඒ අම්මා ප්‍රශ්න කරලා තියෙනවා. ඒ වයස දැන් වයස කීයද හස? දැන් අවුරුදු 4මාරක් 5ක් වගේ අතර තමයි තියෙන්නේ. ඉස්කෝලේ යනත් වයස හරි නේද? හරි. දැන් මේ වගේ අවස්ථාවක දැන් අර පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම තාත්තත් එක්ක පොඩි රණ්ඩු කරන එක, තාත්තට වද දෙන එක, ඒ හින්දා ගෙදරත් එක්කම රණ්ඩු කරන එක තියෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ දරුවා තරහ වෙලා ඉන්නේ කියන්නේ තාත්තත් එක්ක.
අපි ගන්න ඕනේ මැසේජ් එක. අපි හැමතිස්සෙම දරුවගේ ක්‍රියාකාරීත්වයත් එක්කයි හැප්පෙන්න යන්නේ. එහෙම ක්‍රියාත්මක වෙන්නේ දරුවට තාත්තව අවශ්‍ය තරම් නොලැබෙන නිසා ඒකත් එක්ක යම් තරහක් තියෙනවා. එතකොට තාත්තට සිද්ධ වෙනවා යම්කිසි විදිහකට දරුවා එක්කම කියන්නේ ගෙදර ආවට පස්සේ ෆෝන් අතහැරලා කියන්නේ මේ ගෙදර ඉන්න දවස් 3 දරුවෝ දෙන්නත් එක්ක දරුවෝ දෙන්නෙක් ඉන්නවනේ දරුවෝ දෙන්නත් එක්කම කියන්නේ ගේ ඇතුළෙම ජීවත් වෙන්න. ඒ කියන්නේ හිතෙන්වත් එළියට නොගිය. තියෙන අනිකුත් වැඩ ගැනවත් නොහිතා දරුවෝ දෙන්නත් එක්කම එකට ඉන්න. මොකද සමහර වෙලාවට ගෙදර ආවත් අපිට තියෙන යම් යම් කෝල්ස් වල ඉන්න පුළුවන් වැඩවල නිරත වෙනවා. එතකොට තාත්තත් එක්ක තරහයි තාත්තට සිද්ධ වෙනවා දරුවත් එක්ක යාළු වෙන්න. එතකොට බොහෝ විට ওই දරුවට ආත්ම විශ්වාසය නැති වෙන කතන්දරේ එන්නෙම දරුවට කිසිම දෙයක් කරගන්න දීලා නැහැ. අම්මත් එක්ක හැදුනා කියලා කිව්වා. අම්මා බයයි කියලා කිව්වා. එතකොට අම්මා බය වෙද්දී හැමතිස්සෙම දරුවට වෙනුවෙන් ඒ දේ කරලා තියෙන හින්දා දරුවා හිතන්නේ නැහැ මම මේක කරගත යුතු දෙයක් කියලා. තව කෙනෙක් කරලා දෙනවා. කියන්නේ අර මම හැමදාම කියනවා වගේ දරුවෙකුට ඇවිදින්න කියන්නේ නැගිටින්න හදනකොට නැගිටින්න දෙන්න ඕනේ. වැටෙනකොට වැටෙන්න දෙන්න ඕනේ. වැටිලා නැගිටින්න දෙන්න ඕනේ. ඒතර පුංචි දෙයක් කරගෙන වරද්දගෙන හදාගෙන කරගෙන යන්න දෙන්න ඕනේ. එහෙම නොකරාම වෙන තත්ත්වයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතර එයා හිතන්නේ කවුරු හරි ඇවිල්ලා යට කරලා දෙයි කියලා. සමහර විට සමහර ළමයි ඉන්නවා වැටිලා නැගිටින්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා නැගිටින ගමන් ඉන්නවා. එයා දන්නේ නැහැ නැගිටින්න ඕනේ කියලා. මොකද ජීවිත කාලේ මෙයා දන්නේ වැටුනහම නැගිටවනවා කියලා. ඉතින් ඒ වගේ දැන් මෙයාට අලුතෙන්ම සියලු දේ දැනුම දෙන්න වෙනවා. මොකද දැන් අර කියනනේ අවුරුදු 5ක් වෙනවා කියලා කියනකොට අර මූලික කියන්නේ මොලේ කියන්නේ පදනම වැටලා විතර මොන වගේ දරුවෙක් එනවද කියලා කියන එක විදිහකට තීරණය වෙලා ඉවරයි. හරි එතකොට අපිට මොන විදිහේ දෙයක් දක්වා මේ දරුවව රයන්න පුළුවන්ද කියලා කියන එක යම්කිසි විදිහකට පරක්කුත් වැඩි මේ ප්‍රශ්නේ අහන්න. හරි දැන් කමක් නැහැ. දැන් කරන්න දෙයක් නැහැනේ. ඒතකොට දරුවව පුළුවන් තරම් එළියට එක්කගෙන යන්න. ඒතකොට සමහර වෙලාවට පුංචි පොඩි වෙලාවකට එයාටම කියන්නේ අපි ඇඟිලි ගන්නවා වෙනුවට එයාටම යම් දෙයක් ෆිගර් අවුට් කරගන්න දෙන්න. සමහරවිට ටොෆිය අරගන්න බැරි නම් අරගන්න අපි ඒක දිහා බලාගෙනම ඉන්න එපා. ඒක එයාගේ වැඩක් නෑ. අපි දුන්න ටොෆි එකක් දීලා ඒක දිග අරගන්න ඕන කියලා කියන එක එයාම ඊට පස්සේ අරගෙන ආවොත් මුකුත්ම නොකිය ඒක එයාට පේන්න දිග අරින්න. අපි කියන මෙහෙමයි පුතේ අරින්න එහෙම කියලා ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න යන්න එපා. ඒතර ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නාම එයා ඉන්ස්ට්‍රක්ෂන්ස් බලාපොරොත්තු වෙනවා හැම එකටම. හැබැයි ඒක එච්චරම ගණන් ගන්න නැතුව ආවයට මේක අරගන්න බැරුණා. දා මෙහෙම කියලා එයාට පේන්න හරියට ඒක ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කරනවා වගේ වචනකින් කතා නොකර ඒක එහෙම කරන්න. එතකොට සමහරවිට තව ටොපියක් කරලා පෙන්නන්න පුළුවන්. ඒ විදිහට ඒද පුංචි පුංචි දේවල් වලින් එයාගේ ක්‍රියාකාරීත්වය වතුර ටිකක් දාන එකක් වෙන්න පුළුවන්. බේසම් එකකින් අනිත් එකට වාජනයකින් එකකට පුරවන එකක් කරන පොඩි ක්‍රියාකාරකම් වලට යවන්න ඕනේ. මම හිතන්නේ පාසල් ලෙවල් ඇති මම හිතන්නේ මොන්ටිසෝරි යන්නේ ඇති. මොන්ටිසෝරි ගිහින් තියෙන එක යාළුවෝ හදාගන්න ආසයි කියලා සඳහන් කරලා තිබුණා. යාළුවෝ හදාගන්න ආසකෙදිත් මෙයාට තියෙන ප්‍රශ්නේ තමයි ඒ යාළුවන් ඒ කියන්නේ යාගේ එක විදිහකට සමාජ බුද්ධිය ගොඩ නැගිලා නැහැ. ඒ කියන්නේ දරුවන්ට වෙන ප්‍රශ්නේ තමයි යා අනිත් ගොඩක් අයත් එක්ක ගැවසෙනකොට දකින්නකොට ඒ සම්බන්ධතා පවත්වන්න සිද්ධ වෙනකොට යා හිමින් මේ සමාජය ගැන ලෝකෙක ජීවත් වෙන එක ගැන ඉගෙන ගන්න. නමුත් මෑයට ඒ අත්දැකීම නැතිලා නැහැ. මොකද බොහෝ කාලයක් ආචිත් එක විතරයි ඉඳලා තියෙන්නේ. ඒතොර බොහෝ විට මම දැකපු දෙයක් තමයි දැන් මේ චුත්නේ පොඩි කියන්නේ අම්මයි තාත්තා දරුවෝ කියන පවුල ඇතුලේ වෙන්නේ ආච්චි එනවා. ඒතර ආච්චිත් එක්ක විතරයි. එහෙම නැත්නම් කෙයාගිව කෙනෙක් එක්ක විතරයි. ඒතර ඒ පුද්ගලයාගේ දැන් ආච්චි ශක්තිමත් නැහැනේ. නේද? ඉස්සර ආච්චිලා කියලා කියන්නේ එක විදිහකට ඒගොල්ලෝ වැඩ ටික කරගෙන යනවා. නැත්නම් තව කවුරු හරි නැන්දලා මාමලා හරි කවුරු හරි තරුණ කට්ටියක් ඉන්න තැනක තමයි දරුවෝ හැදෙන්නේ. දැන් ආච්චි විතරයි. ඒතර ආච්චිට ඇවිද ගන්න බැරි නා. ඒතර වයසට යනකොට අපි කොහොමද බය වෙනව නේද? අපි ඉස්සර නේද උඩින් පයින්න බය දැන් පයින්නේ අපි වයසට ඇඟේ ශක්තිය අඩු වෙනකොට අපි චුට්ටක් බය වැඩි වෙනවා. මොකද අපේ ගැන තියෙන ආත්ම විශ්වාසය අඩු වෙනවා. ඒතර ඒ බයෙන් තමයි අපි දරුවත් එක්ක ගනුදෙනු කරලා තියෙන්නේ. ඒතර දරුවා ඒතර වයසක විදිහකට තමයි වැඩ කරන්නේ එක විදිහකට. නේද? අලුත් දේවල් කරන්න කැමති නෑ. අලුත් දේවල් හොයාගෙන යනවා කියලා කියන චින්තනය නැහැ. ඒතර ඒක ඇවිල්ලා නැහැ. ඉතින් ඒක තමයි මම හිතන්නේ වෙන අපිට වෙන ලොකු ප්‍රශ්නයක්. ඒක ඇත්තට අපි හිතන්න ඕනේ. කියන්නේ බුද්ධිමත් කියන්නේ දරුවව බලා ගන්න ඕනේ බුද්ධිමත් කවුරු හරි. පුංචි කාලේ. මොකද පුංචි කාලේ තමයි දරුවා බුද්ධිමත් වෙන එක තීරණය වෙන්නේ. එතකොට අපි දරුවත් එක්ක කිසියම් අසතුටෙන් බයෙන් සැකෙන් මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් එක්ක දරුවා මුල් අවදියේ හිටියට පස්සේ ඒ දරුවා කොච්චර දුර යනවද කියන එක එතනින්ම තීරණය වෙනවා ගොඩක් වෙලාවට. තීරණය වෙලා ඉවරයි. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න තමයි මෙලා තියෙන්නේ. දැන් කොහොමද මේකට මුහුණ දෙන්නේ? චුට්ට එළියට එක්කන් යන්න. මේ ගේ ඇතුලෙන් පොඩ්ඩක්
වත්තට එක්කයි යන්න. වත්තේ චුට්ටි ඇත්ත එක එකතු වෙලා ගහක් හිටවන්න. මොකක් හරි නේද ගස් ටිකට වතුර ටිකක් දාන්න. එයාටත් දෙන්න පුංචි දෙයක් අරගෙන යන්න. නේද රෙදි හොදන්න යන්න එයත් එක්ක. එයාටත් දෙන්න පොඩි බකට් එකකට රෙදි ටික අරගෙන එයාගේ බඩු ටික දාගෙන යන්න. එයාට ඒක හැමතිස්සෙම ඔබ කරන වැඩවලට හිමින් පොඩ්ඩක් කියන්නේ ඒක පේන්නේ යාට එහෙම විදිහට ඇත්ත එක එකතු වෙලා චුට්ටි ගෙදර වැඩ ටික. උයනකොට උඩින් තියාගන්න නේද? එයාටත් පුටුවක් දීලා හරි මේව කරගෙන එයාට චුට්ටි දෙයක් දෙන්න. ඒ වගේ එයාව සාමාන්‍ය වැඩවලට එකතු කරගන්න. ගෙදර දොරේ තියෙන වැඩ විශේෂයෙන් ඇත්ත එකට කරගෙන ඒ වැඩ එයාටත් අයිති වැඩක්. එයාත් එක්ක කරන්න. නිකන් එයාට උගන්වන්න කියන එකෙන් නෙමෙයි. එයාත් කරනවා පුතත් ආසද මේකද කර. මේක එයාටත් දෙන්න. ඒ වගේ පුංචි විදිහ වලට එයාව හුරු කරගන්න සිද්ධ වෙනවා. ඒතර ඒකත් ඒ වැඩ පුළුවන් වෙන එකත් එක්ක එයාගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා. ඒතර ඉදිරිපත් වෙන එක එහෙම ඒ සියලු දෙයකට වෙන්න පුළුවන්. ඔය ආත්ම විශ්වාසය ඇති වෙන එක සම්පූර්ණ සමස්ත ක්‍රියාවලිය ඇතුළේ වෙන දෙයක්. ඊට පස්සේ සමාජයත් එක්ක ඉන්න එකත් එයා හිමින්සරේ යාළුවෝ හදාගන්න හදන එකත් ඔබ එයාත් එක්ක ප්‍රශ්නයක් වැඩ කරද්දී එයාත් එක්ක හරි ලස්සනට හිමින්සරේ යාට පේන ඔබ ප්‍රශ්නයක් විසඳන හැටි යාට ආදර්ශයක් වෙන්න ඕනේ. හැබැයි මම හිතනවා තාත්තට අඩුම තරමේ මම දන්නේ තාත්තා මාසෙසරක් කියන්නේ ආමි කියන්නේ සමහරලාට නේද සඳහන් කරලා තිබුණා එහෙම. ඒක තමයි මේකේ හරි ඉන්න කටින් ඉන්න බෑනේ. අපි හිතන්නේ අඩුම තරමේ ඇවිල්ලා ඉන්න කාලය ඇතුළත දරුවත් එක්ක ඉන්නවා. මොකද දරුවෝ තාත්තා ඈත් වෙලා ඒ කියන්නේ මම දන්නේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන අම්මාගේ පෞරුෂ මට්ටම කොහොමද කියන එකත් බලපානවා. එයා ශක්තිමත් කාන්තාවක් නම් ලොකුවට තාත්තගෙන් ශක්තිය අවශ්‍ය නැහැ. හැබැයි එයාත් සංවේදී එයාත් වැඩ ටික කරගන්නේ කොහොමද කියලා කියන එක මත තීරණය වෙනවා දරුවගේ ආත්ම විශ්වාසය තීරණය වීම. කියන්නේ අම්මගේ තාත්තගේ ආත්ම විශ්වාසය බලපානවා දරුවන්ගේ ආත්ම විශ්වාසය ඇති වෙනවා. අම්මා දුර්වල නම් බොහෝ විට දරුවෝ දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේ අම්ම සැකෙන් බයෙන් ඉන්නවා නම් ඒක බුරු වෙන්න පුළුවන්. නමුත් මෙතන අම්මා හැටියට ඒ කියන්නේ මූලිකම කාලේ ආච්චි හිටපු හින්දා ඒ ආච්චිගේ දේවල් ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. හිමින් තමයි මේ දේවල් ගොඩනගා ගන්න වෙන්නේ. අම්මගේ ආත්ම විශ්වාසයම පාදක වෙන්නේ අය මොනවද දැන්තුමින්? ඒ කියන්නේ මල් පළවෙනි අත්දැකීම නේද? අම්මා ලෝකෙට බය නම් දරුවා දකින්නේ මං කියනවනේ හැමතිස්සෙම ඉපදිච්ච දවසේ නම් දරුවා ලෝකෙ දකින්නේ අම්මගේ ඇස් දෙක හරහා. අම්මා හරහා. අම්මා ලෝකෙට බය නම් දරුවා දකින්න අම්මා අරකට බය වෙනවා කියලා. එතකොට ඒක බය වෙන්න ඕන දෙයක්. දරුවා ලෝකේ ඉගෙන ගන්න මේක බය වෙන්න ඕන දෙයක් කියලා. මම හැමතිස්සෙම කියනවනේ සද්දයක් කිරිබොන කාලේ අම්මලා හොඳට බලන්න මම මේක කියලා තියෙනවා පුනා මේ මම කියන්නේ කොහෙන් හරි භයානක වගේ සද්දයක් ඇති වුණොත් එහෙම දරුවා බලන්නේ සද්ද දිහා නෙවෙයි අම්මගේ මුණ දිහා. අම්මා එකට බය වුණොත් විතරයි දරුවා අඬන්නේ. අම්මා එකට බය වුණ නැත්නම් එයා ආයි කිරිබොන්න පටන් ගන්නවා. එච්චර සරලයි. ඒකයි අම්මා ලෝකේ කොහොමද තේරුම් ගන්නේ? ඒ විදිහට තමයි මූලික වශයෙන් දරුවෝ තේරුම් ගන්නේ. මේ මං අම්මා කියලා කියන්නේ ප්‍රයිමරි කෙයා ගිවට සමහරලාට අම්මා මුලින්ම නැත්තම් ඒක ඇත්ත එක කවුරු හරි මුල ඉඳන්ම සම්බන්ධ වෙන කෙනා. ඒක ගැනයි මම මේ කතා කරන්නේ. තාත්තා වෙන්නත් පුළුවන්. හැබැයි මෙතන ඒ තමන්ගේ මේ ලෝකයට ආපු හැටි තමන් දන්න කෙනා බය නම් එයා දුකෙන් නම් අසතුටෙන් නම් තරහෙන් නම් ඉන්නේ ඒක අනිවාර්යෙන් දරුවට බලපන්. ඒතර මේ ලෝකෙ කියන්නේ තරහ ගන්න ඕන තැනක් කියලා දරුවට පණිඩයක් යනවා. දුකෙන් නම් මේ ලෝකෙ කියලා කියන්නේ හරි දුක් මුසු තැනක් කියලා දරුවට පණිඩයක් යනවා. එහෙම නැත්නම් සතුටෙන් ඉන්නවා නම් මේ ලෝකෙ මොන ප්‍රශ්න ආවත් අම්මට සතුටෙන් ඉඳලා ඒකට බොහොම ශක්තිමත් මුහුණ දෙනකට ලකින ප්‍රශ්න ආවට අම්මා ඒව ගණන් ගන්න නෑ. අම්මා ඒක ශක්තිමත් කියලා කියන පණිඩය යන්නේ. ඒතර නිකම්ම දරුවෝ අම්මා ශක්තිමත් නම් දරුවෝ ශක්තිමත්. අම්මා බුද්ධිමත් නම් ඒ වගේම දරුවෝ බුද්ධිමත්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙනවා. මනෝවිද්‍යාඥතුමියනේ මම ඔබතුමියගේ බොහොම හොඳ රසිකාවියක්. ඔබතුමියගේ අවවාද වලින් මම ජීවිතේ හදාගත්ත තැන් බොහෝමයි. මේ ස්තුතියි ඔබතුමිය මේ කරන සමාජ සත්කාරය වෙනුවෙන් කියලා තමයි ඇගේ ප්‍රශ්නය ආරම්භ කරලා තියෙන්නේ. මම විවාහ වෙලා දැනට මාස 5ක් වෙනවා. මහත්තයා කරන්නේ ව්‍යාපාර රෙන්ට් කා කියලා සඳහන් කරලා තියෙනවා වරහන් ඇතුලේ. මම ඩිග්‍රී එකක් හදාරමින් ඉන්නවා මැඩම්. අපි ඉන්නේ මහත්තයාගේ ගෙදර. මහත්තයාගේ මල්ලි අම්මා තාත්තා තමයි ඒ ගෙදර ඉන්නේ. මහත්තයාගේ අම්මා ආදරෙන් සමගියෙන් ඉන්නවා. ඒත් පොඩ්ඩක් කෑ ගහනවා හස්බන්ඩ්ගේ අතින් පොඩි දෙයක් මග ඇරුණා. මහත්තයාගේ ගොඩක් වැඩ මට කරන්න දෙන්නේ නැහැ. රෙදි සෝදන්නේ පවා අම්මා තමයි. මට දෙන්නේ නැහැ. එයාගේ රෙදිවල කුණු යන එකක් නැහැ කියලා තමයි අම්මා කියන්නේ. මම වැරදිලාව රෙදි ටික දුන්නේ නැත්නම් දෙනකන් වද කරනවා කෑ ගහනවා කියලා සඳහන් කරලා තියෙනවා. අනිත් එක තමයි මහත්තයාගේ අක්කා. කොළඹ තමයි එයා පදිංචි වෙලා ඉන්නේ. එයා මගේ මහත්තයා එක්ක පොඩ්ඩක් තරහයි මැඩම්. අම්මයි තාත්තයි මෙයාට කීයක් හරි දුන්නොත් එහෙම එයාලා කියන්නේ අම්මලා ඉතින් ලොකු මල්ලිව ලොකු කරගෙන ඉන්නේ කියලා. මේ ළඟදී අම්මා හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියා. ඒ වෙලාවේ කියලා තියෙනවා හොස්පිටල් එකට එන්නම් ගෙදරට නම් එන්න බෑ අපි ඉන්න නිසා කියලා.
ඒත් එයා මෙච්චර දවසකට මොන විදියකින්වත් අම්මලාට නම් සලකලා නැහැ මැඩම්. අම්මා බලන්න එනවා කිව්වට ඇවිල්ලත් නැහැ. අනිත් එක අම්මා දැන් අපිට සලකන්නේ අක්කට ඕන විදිහට. එයා කියන විදිහට. හස්බන්ඩ්ගේ අම්මා මට ආදරෙන් ඉන්නෙත් අක්කා එහෙ ඉඳන් අම්මා අසනීප වුණාම සලකන්න උදව් කරන්න එන්න විදිහක් නැති නිසා කියලා සමහර නෑදෑයෝ කියන කතා වලින් මට තේරුණා. අනේ ඒකට නම් කමක් නැහැ මැඩම්. මම යාළට සලකන්නේ බොහොම ආසාවෙන්. මහත්තයාගේ තාත්තා නම් හොඳටම තරහ යන කෙනෙක්. එයාට උදව් කරනකම් අපි දෙන්න තමයි හොඳම. පොඩ්ඩක් උදව්ව එහෙට මෙහෙට වෙන්න බැරි වුණොත් මැඩම් කතා කරලා වැඩක් නැහැ. උදව් නොකරපු ගාන්ට දාලා තමයි බනින්නේ. අම්මයි තාත්තයි බයිනවා. ඉතින් මට දුක හිතෙනවා. මගේ මහත්තයාලට උදව් කරන කැපකිරීම මට පේනවනේ මැඩම්. ඒ නිසා මගේ මහත්තයා තමයි ගෙදරට බොහෝ දුරට බඩු මුට්ටු ගේන්නේ. ඒත් අම්මා යාගේ වැරදිමයි අක්කට කියන්නේ. ඒ නිසා අක්කා අහනවා මෙයාලා සලකන්නේ නැද්ද කියලා. ඒවා අක්කට කියලා අක්කා මෙයාට බනිනේවත් මට කියනවා. මට තේරෙන්නේ නැහැ මැඩම් මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ කියලා. ඒත් මෙයාට පුළුවන් උපරිමයෙන්ම බෙහෙත් ටික පවා ගෙනල්ලා දෙනවා. කවදාවත් ජීවිතේට හොඳක් නම් කියන්නේ නැහැ. මනෝවිද්‍යාඥතුමිනි නෑදෑ ගෙවල් වල ළමයි එයාලගේ අම්මට තාත්තට කරන ඒවා ගැන මාත් එක්ක කියනවා. අපි මුකුත් කරලා නැහැ වගේ හැඟීමක් ඇති වෙන විදිහට කතා කරනවා. ඒ වෙලාවට මටත් ටිකක් අවුල් යනවා මැඩම්. එයා කැමති නැහැ මම මේ ගෙදර වැඩ ටික කරනවට. මට තේරෙන්නේ නැහැ ඒ ආදරේටද නැත්නම් මේ ගෙදර තියෙන පිළිවෙල මම නැති කරයි කියලා තියෙන බයටද කියලා. මම පිරිසිදුවට පිළිවෙලට ඉන්න කෙනෙක්. අම්මා අස් කරද්දි පිළිවෙලක් නැති නිසා තමයි මම අස් කරන්නත් සමහර වෙලාවට යන්නේ. මට ඒක හිතුනේ කුස්සිය අස් කරද්දි මම මොකක් හරි වෙනස් කරොත් ඒක මං නැති වෙනකම් බලන් ඉඳලා කාට හරි කියලා හරි බනිනවා. මං හිතනවා ඒකට කමක් නැහැ. එයා පුරුදු වුණ විදිහනේ ඒක එයාගේ කුස්සියනේ කියලා. මට ආස විදිහට මහත්තයාට කෑම ටිකක්වත් හදලා දෙන්න මේ වෙනකම් අවස්ථාව දීලා නැහැ. මගේ මහත්තයා ඉඳලා හිටලා ඩ්‍රින්ක් එකක් ගන්නවා. එහෙම ඩ්‍රින්ක් එකක් අරන් ආව දවසට නම් කනක් ඇහිලා ඉඳ වෙන්නේ නැහැ මැඩම්. හරියට අම්මයි තාත්තයි කෑ ගහනවා. එයාගේ වයසත් එක්ක තේරුම් කරන්න බැරි නිසා මම කටවහගෙන ඉන්නවා. මුකුත්ම නොකිය. එයාලා කියනවා මෙයා නිසා මල්ලිත් හදාගන්න බැරි වෙයි කියලා. මල්ලිත් මේවා කරොත් කවදා හරි මොකක්ද අපි කරන්නේ කියලා තමයි අම්මලා බනින්නේ. මාත් ආසයි මනෝවිද්‍යාඥතුමිනි මගේ මහත්තයාට කන ටිකක් වෙලා දීලා එයාගේ වැඩක් කරලා දෙන්න මල් ටිකක් වත්තේ වවන්න ආදරෙන් ඉන්න ලස්සන ගයක් හදා. හැබැයි අපිට මෙහෙන් යන්න දෙන්නෙත් නැහැ. ඒත් දවසක ගේ මල්ලිට කියලා ඇඟට නොදැනෙන්න කියනවා. අපිට ඇහෙන්නම සමහර වෙලාවට අපි දෙන්නගේ රොමැන්ටික් දේවලුත් ටිකක් කොටු වෙලා වගේ මේ ගෙදර ඉන්න නිසා අපිට මෙහෙම ඉද්දි අපිටම කියලා කරගන්න දෙයක් වුණත් දැන් කරගන්න අපිට ගාණක් නැති වෙලා මැඩම් තියෙන්නේ. අම්මලා ළඟ ඉන්න නිසා බරපතලක් නෑ වගේ හැඟීමක් අපිටම දැන් ඇවිල්ලා තියෙනවා. මට හිතෙනවා එහෙම වුණොත් තව ටික කාලයක් ගිහිල්ලා මං ගැන මටම ගාණක් නැතුව යයි කියලා. මම ලෙඩ වුණාම එහෙම හැබැයි මැඩම් ආදරෙන් ළඟට වෙලා ඉන්නවා අම්මයි තාත්තයි. මට හිතෙනවා පොඩි දේවල් නිසාත් නෑනට ඕන විදියට අම්මා අපිත් එක්ක ඉන්න හදන නිසාත් කවදා හරිම අපිට මේක ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් මේ හින්දා අපිට මැඩම් මේක තේරුම් කරලා දීලා වෙන තැනකට හරි ගිහිල්ලා අම්මලාට ආදරෙන් සලකලා ඉන්න ගියොත් ගැටලුවක් එයිද? හැබැයි මේක ඒගොල්ලන්ට තේරුම් කරලා දෙන්න කොහොමද කියලා තමයි ඇය ප්‍රශ්න කරලා තියෙන්නේ. හරි. සමහර ප්‍රශ්න තියෙනවා හසිනී තේරුම් කරලා විසඳුම් සොයන්න බෑ. ඔබ තීරණ ගත යුතුයි. බොහෝ විට අපි කරන මෝඩම වැඩක් තමයි අලුත කසාද බැඳපු යුවලවල් ඒ ගෙදර ජීවත් වෙන්න හිතන එක. ඒක දැන් අම්මගේ තාත්තගෙන් ඈත් වෙලා යන්න හදනවා කියන විදිහට නෙවෙයි. මොකක් හරි ප්‍රායෝගික කටයුත්තක් නිසා ගෙදර ඉඳන් වැඩට යන්න බෑ කියලා හරි බොහොම කට්ට විදිහට ඔතනින් අයින් වෙන්න. කරුණා කරලා දරුවෙක් උපදින්න ඉස්සෙල්ලා ඔතනින් අයින් වෙන්න. මේකට වෙන කිසිම විසඳුමක් නැහැ. ඕට මෙහෙමයි. මිනිසුන් කියන කට්ටිය සම්පූර්ණ නරක කට්ටිය නෙවෙයි. සමහර වෙලාවටයි නරක. නේද? පෞද්ගලිකව ගත්තාම කවුරුත් නරක නැහැ. හැබැයි යම් කටයුත්තක් කරන්න ගියාම ඒ කටයුත්තේදී තමයි මිනිස්සුන්ගේ යම් නේද? ගතිය එළියට එන්නේ. ඉතින් ඒ හින්දා උන් නරකම නෙවෙයි. ඇත්තටම උන් දෙමව්පියන් හැටියට යම් ස්ථාවර තීරණයක ඉන්න පරිගතියක් තේරෙනවා. එතකොට දැන් අක්කට යම් කිසි විදියකට මල්ලිට ආදරේ හින්දා හරි මොකක් හරි එකක් හින්දා අක්කට තියෙන ඉරිසියාවක් නිසා මේ පවුල හොඳට තියෙන්න දෙන්නේ නැහැ. ඒතකොට ඔබ ළමෙක් හම්බුනොත් මේක අතිශය උග්‍ර වෙනවා. ඒ නිසා ඒක ඔබට දරුවව හදාගන්න බැරි තරමට මේ ජීවිතේට ඇඟිලි ගන්න තත්ත්වයක් එනවා. මේක තේරුම් ගන්න ඕනේ අපි කුස්සියක් එක මම ඇත්තටම වෙන ගෙදරකට යන්න කියලා කියන්නේ. කුස්සිය කියලා කියන්නේ ගෑනුන්ගේ බලය තියෙන තැන. එතකොට අම්මා කෙනෙක්
කොයිලේවත් තමන්ගේ ලේලියට ඒ කුස්සිය බාර දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ කුස්සිය නැති වෙනවා කියලා කියන්නේ අම්මට ගෙදර බලය නැති වෙනවා කියලා කියන එක. ඒ හින්දා තමයි මේ හැමතිස්සෙම කිසිම විදිහකින් අලුත් දෙයක් කරන්න අලුත් විදිහකට කුස්සිය සංවිධානය කරන්න නොදෙන්නේ. ඉතින් මේ හින්දා හැමතිස්සෙම ගෑනු දෙන්නෙකුට කුස්සි දෙකක් තියෙනවා නම් හොඳයි. කියන්නේ ඊටාම දියුණු බුද්ධිමත් දෙන්නෙකුට විතරයි යම්කිසි විදිහකට එකම කුස්සිය බෙදා ගන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ ලංකාවේ එහෙම අය හැදෙනවා කියලා. මොකද අපි හැමතිස්සෙම අනිත් මිනිස්සුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න ආස, අනිත් මිනිස්සුන්ගේ වැරදි හොයන්න ආස, අනිත් මිනිස්සුන්ව හදන්න ආස જાතියක් නිසා. අපි හැදෙනවට වඩා අපි හැමතිස්සෙම හදන්නේ අනිත් කෙනාව හදන්න. ඒ නිසා මං හිතන්නේ ඔබට වෙනම කුස්සියක් තියෙන තැනකට ඔබ යන්න. අම්මගේ කුස්සිය අම්මට දෙන්න. ඒක දන්නේ එහෙම නැතුනොත් වෙන්නේ ඔබගේ දරුවාව හදන තත්ත්වයේදී ගියොත් ඔබට තරහ වෙලා තමයි ඔතන යන්නේ. දැන් ගියොත් එහෙම මොකක් හරි මහත්තයා රෑ වෙනවා, මොකක් හරි රස්සාව ටිකක් රෑ වෙනකන් ඉන්න වෙනවා. හින්දා මෙතනට එන්න දුර වැඩි. එහෙනම් මොකක් හරි ක්‍රමවේදයක් කියලා, කාරණයක් කියලා ඔතනින් එළියට යන්න. ඒතර උණු නිදහසේ ඉන්නවා. ඒතර ඔබට සුමානට සැරයක් ඕනනම් ඇවිල්ලා ලස්සනට ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා යන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ටත් අගේ, ඔබටත් මේගොල්ලන්ව අගේ. එතකොට මහත්තයාට වැරදි කියලා තේරුමක් නැහැ. ඔය කේන්දර මහත්තයා පුරුදුලා තිනවා අම්මලා තාත්තලාගේ බැනුම් අහන්න. ඔබට අමාරු වුණාට ඔහුට ඒක ගානක් නැතුව ඇති හැමදාම බැනුම් අහන එකනේ. ඉතින් ඒ හින්දා ඒකට විවේචන කරන්න මැදිහත් වෙන්න යන්න එපා. හැබැයි අපි දරුවෙක් හදනවා නම් වඩා හොඳයි මහත්යව කන්වින්ස් කරගන්න. දරුවෙක් හදනකොට නම් අපි හිතන්නේ අපි දෙන්නට බලය තියෙන, අපි දෙන්න හිතන පතන ආකාරයට හදන්න පුළුවන් නම් හොඳයි නේද? ඒ හින්දා අපි ටිකක් දුර තියාම යම්කිසි කාරණයක් හින්දා එළියට ගියොත් මොකද කියලා කියන යෝජනාව දාලා මහත්යව කැමති කරගෙන ඔතනින් පුළුවන් තරම් ඉක්මනින් අයින් වෙන්න. මනෝජතුමිනි දැන් එතනදී අය යොමු කරලා තිබුණ ප්‍රශ්නය ඇතුළෙම තිබුණා මට මාව නැති වෙලා වගේ තියෙනවා කියලා කතාවක්. දැන් ගෙදරක් ඇතුලේ Tamanට තීරණ ගැනීමේ අයිතිය අහිමි වුණාට පස්සේ Tamanට Taman වහිමි වෙනවද? ඇත්තටම ඒක නේද අපි හිතමුකෝ අපිට අපේ ජීවිතය කියලා කියන්නේම අපි කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා අඩුම තමයි හිතන්න පුළුවන් වෙනවා. නේද? අපි ඇත්තටම අපි හරියට මේක විශ්ලේෂණය කරලා ගත්තොත් අපි අපිට ඕන විදිහට නෙවෙයි ජීවත් වෙන්නේ. මේ අපි පවතින සමාජයේ තියෙන වෙළඳපොළ ක්‍රියාත්මක වෙන විදිහට ආර්ථික ක්‍රමයේ ක්‍රියාත්මක අපේ ආසාව තීරණය වෙන්නේ අවසාන වශයෙන් මේ ලෝක ආර්ථිකයේ ක්‍රියාත්මක වෙන විදිහට. නමුත් අපිට අඩුම තරමේ හිතෙන්න ඕනේ නේ මට මේ තියෙන මේ වපසරිය ඇතුලේ යම් තීරණයක් අරගෙන මට ජීවත් වෙන්න පුළුවන් කියලා කියන හැඟීම දැනෙන්න ඕනේ. ඒකට බොහෝ විට ඔය දෙමව්පියොත් එක්ක ඉන්න ගියාම මේ හැඟීම නැහැ. මෙසේම ඒගොල්ලෝ වොච් එකේ ඒගොල්ලෝ බලන් ඉන්නවා කියලා කියන එක ඇතුලේ තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඒගොල්ලෝ අපි කරන හැම වැඩක් ගැනම බලාගෙන ඉන්නවා. ඒතර බලාගෙන ඉඳලා ඒක ගැන අපි ඒක විවේචනය කරනවා, ඒක හරි ගස්සන්න හදනවා කියලා කියන ඇස් අපි දෙසට බොමු වෙලා තියෙන ඒ විදිහට විවේචනාත්මකව යොමු වුණාම අපිට ටිකක් ජීවත් වෙන්න අමාරුයි. ඒතර අපි මොකද්ද මේ ජීවිතයේ අර්ථය කියලා හැඟීමක් එනවා. අපේ වගේ රටවල හරියට යථාර්ථය නෙවෙයි ජීවත් වෙන්නේ. අපි හදාගත්තු මොකද්ද බොළඳ තර්කණයක් ඇතුලේ මිනිස්සු ජීවත් වෙන්නේ. කියන්නේ අපි තිබාතාට ගෑණියෙකුයි අලුතෙන් තරුණියකුයි කසා විවාහ වුණාට පස්සේ ඒ යුවල ලිංගික සම්බන්ධයක් පවත්තන්නේ නෑ වගේ ඉන්න ඕනේ. ඒගොල්ලෝ ආදරය කරන්නේ නෑ වගේ ඉන්න ඕනේ. ඒගොල්ලෝ අම්මලා තාත්තලා ඉන්නකොට අතින් අල්ලන්නේ නැතුව ඈතරලා ඉන්න ඕනේ. නේද? ඒතකොට දෙමව්පියෝ හැමතිස්සෙම ඒකට බාධා වෙන විදිහට තමයි කටයුතු කරන්නේ. නමුත් මේ මම කියන්නේ අපේ රටේ මේ අලුත් යුගයේ වෙන දෙයක් මිසක් බොහොම සරලව අපේ ඈත අතීතයේ ගත්තොත් ඒකට අවස්ථාව හම්බෙලා වැඩිහිටියෝ ගෙදරින් ගිය යන වෙලාවල් තියෙනවා. බොහොම ඒ කියන්නේ යථාර්ථවාදීව පෞල් කන්න දීලා එකෙන් ඈත්වෙච්ච සමාජයක් තමයි අපිට තියෙන්නේ. නමුත් මේ අපි හදාගත්තු මේ මං හිතන්නේ වික්ටෝරියන් සංස්කෘතිය නේද? අපිව සුද්ධ යටත් කරාගත්තට පස්සේ ඒ ආපු සංස්කෘතියට යටේලා. නමුත් ඒගොල්ලෝ ඒක අතහැරලා දැන්. නමුත් අපි ඒක ඇතුළේ ඇතුළලා මේ කසාද බඳපු ජෝඩුවකට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. ඒ ඉන්න බැරි වෙන්න අවශ්‍ය සියලුම වාතාවරණය ගේ ඇතුළේ නිර්මාණය කරනවා. එතකොට මොකටද බැන්දේ කියලා හිතනවා. ඒ හින්දා තමයි තමන්ව නැති වෙන්නේ. ඒතොර කුස්සියට ගියා තමන් ආස දෙයක් කාගෙන තමන් දැන් මේ කාලේ වෙනස් වෙලා කියන්නේ ජීවිතේ වෙනස් වෙලා ඒකට අනුව කාලානුරූපීව වෙනස් වීමට තියෙන අවශ්‍යතාවය තියෙන තරුණ තරුණියට ඉතින් ඒ අවස්ථාව නොදී ඒක තේරුම් ගන්න නැති දෙමව්පියෝ ඉන්නකොට මෙහෙම තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ හින්දා හොඳම ඒකයි මම කිය හැමෙස්සෙම තරුණ තරුණියෝ තේරුම් ගන්න ඔබ තීරණයක් ගන්න ඔබේ ජීවිතය ගැන. ඔබ වැඩිහිටි වුණාට පස්සේ හැමතිස්සෙම වර්ධකාරී හැඟීමකින් ඉන්න එපා. දෙමව්පියෝ සතුටු වෙයි. මම දැන් දාලා ගියාම ඒගොල්ලෝ තනි වෙයි. ඒගොල්ලෝ දුක් වෙයි. ඒගොල්ලෝ අපිට පුළුවන් කාලේ කරා අපි මේගොල්ලන්ට බැරි කාලේ දාලා යනවා කියලා.
නෑ ඔවුන්ට අසතුට වෙනවා නම් ඔවුන් අසතුට වෙන්නේ ඔවුන් හිතන විදිහින්ද විතරයි. ඔබ යන හින්දා නෙවෙයි. ඔබ අලුතෙන් ජීවිතයක් පටන් ගන්න එක ගැන සතුට වෙන්න බැරි දෙමව්පියන් ඉන්නවා නම් ඒක ඔබේ වරදක් නෙවෙයි දෙමව්පියන්ගේ වරදක්. නේද? තමන්ගේ දරුවා ආදරෙන් සතුටෙන් වෙලිලා ඉන්නවකට ඒක රස විඳින බැරි දෙමව්පියෝ ඉන්නවා නම් ඒකේ දෙමව්පියන්ගේ චින්තනයේ වරදක් මිසක් ඔබගේ වරදක් නෙවෙයි. දැන් සමහරලාවට කට්ටිය කියනවානේ ඔක්කොම ටික ඉතින් නන්දම්ම කරලා දෙනවා නම් මොකද ඉතින් අපිට ඉන්නනේ තියෙන්නේ කියලා. නමුත් දැන් ඇය කිව්වා වගේම ගෙදර හස්බන්ඩ්ගේ රෙදි ටික හොදන්න දෙන්නේ නැත්නම් හස්බන්ඩ්ට කැමති කෑමක් හදලා දෙන්න Tamanට හැකියාවක් නැති වෙනවා නම් තමන්ගේ ඒක විතරක් නම් ප්‍රශ්නයක් නෑ හසෙනි. ඒක විතරක් නෙවෙයි යට අහිමි වෙන්නේ. ඇයට අහිමි වෙන්නේ තීරණ ගැනීමේ හැකියාව. ඇයට අහිමි වෙන්නේ තමන්ගේ මහත්යත් එක්ක නිදහසේ ඉන්න තියෙන උවමනාව. ඉතින් ඒ හින්දා ඉතින් ප්‍රශ්නේ. රෙදි ටික විතරක් හොදලා දීලා කෑම ටික හදලා දීලා එයා පැත්ත කරලා ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ. එවනම් ඒක කරගෙන ඉන්න කියලා කියන්න පුළුවන්. නමුත් ඒකත් එක්ක සියලුම අනිත් දේවල් අහුසි වෙද්දී ඔවුන්ට ටික දවසක් යනකොට පොඩි යාන්ත්‍රික භාවයක් ඇවිල්ලා ඒගොල්ලන්ව එපා වෙනවා. ඒතකොට ඇයි ජීවත් වෙන්නේ කියලා හිතිලා අන්තිමට ඩිප්‍රෙෂන් වලින් නවතින එක තමයි බොහෝ විට පවුල්වල සිද්ධ වෙන්නේ. හොඳයි අපි අවසාන ප්‍රශ්නයට යොමු වෙන්න සූදානම් වෙන්නේ. ඔබතුමියගෙන් ඉල්ලීමකුත් කරන්න තියෙනවා. යෝජිත විවාහ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට කියලා අපිට ඉල්ලීම් කිහිපයක්ම ලැබුණා. මේ ප්‍රශ්නයත් සමගත් ඒ වගේ ඉල්ලීමක් තියෙනවා. නමුත් ප්‍රශ්නය මේ සතියේදී ඉදිරිපත් කරනවා. අපි ලබන සතියේදී යෝජිත විවාහ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මට අවුරුදු 31යි හස්බන්ඩ්ට අවුරුදු 31යි. අපි දෙන්න විවාහ වුණේ ප්‍රපෝසල් එකකින්. විවාහ වෙලා මාස 8යි දැනට. විවාහ වෙලා මාසයකින් එයා රට ගියා. යන දවසේ මට දුක හිතිලා ඇඬුණා. එයාව එයාපෝට් එකට ඇරලා ආවට පස්සේ අම්මා කියනවා මං නම් මගේ පුතා රට යනකොට මූසලකමට අඬන්නේ නැහැ කියලා. මම මුකුත්ම නොකිය හිටියා මැඩම්. අපේ අම්මා මගුල් ගෙදර දවසේදී හොටෙල් එකේදී අන්තිමට වඳිනකොට අපේ අම්මට ඇඬුණා. නන්දම්ම දවසක කට්ටිය ඉස්සරහදි කියනවා මං නම් අපේ දුව බඳින දවසට මූසලකමට අඬන්නේ නැහැ කියලා. මං එදත් මොකුත් නොකිය හිතේ දුක තද කරගෙන හිටියා. හස්බන්ඩ් මාස 5කට පස්සේ ගෙදර ආවා. මං කිව්වා අපේ අම්මා මූසලකමට ඇඬුවා කියලා ඔයාලගේ අම්මා කිව්වා කියලා. අම්මා ඒ වෙලාවේ මං එහෙම දෙයක් කිව්වේ නැහැයි කියලා ඇඟ බේරගත්තා. නන්දම්ම මට ආදරෙන් කතා කරනවා පුතේ කියලා. ඒ වුණාට පුතාට මං ගැන කේලම් කියනවා. හැමෝටම පේන්න මාත් එක්ක හොඳට පුතේ කියලා කතා කරනවා. අපි දෙන්න කතා කරන හැමදේම හස්බන්ඩ් අම්මට කියනවා මැඩම්. මං කියනවා අපි දෙන්න කතා කරන දේවල් අම්මට කියන්න ඕනේ නැහැනේ. ඒත් ඕනේ නෑනේ කියලා. ඒත් එයා ඒක නතර කරන්නේ නැහැ. නන්දම්මයි නෑනයි එකතු වෙලා මට හින්ට් එහෙම ගහනවා. ඒ වහලා කුස්සියට ගියාට පස්සේ මං හස්බන්ඩ් කිව්වහම කියනවා ඔයාට නෙවෙයි එයාලගේ කතානේ ඔයා ඉන්වෝල්ව් වෙන්න යන්න එපා කියලා. හස්බන්ඩ් රට ඉඳලා ළඟදී ආවා. එතකොට අම්මා කිව්වා මම උයන්න කිසිම උදව්වක් කරන්නේ නැහැ කියලා. එයා මට දවසක් කුණු හරපෙන් බැන්නා. දවස් 3ක් මං උයන්න උදව් උනේ නැහැ කියලා. ඒ දවස් 3 ගැන අම්මා කියලා තියෙන. ඊටු පාස 5ම මම උදව් කරේ නැති විදිහට. අම්මා කියනවා අම්මගේ පුතාගේ අතර තියෙන වෙන බැඳීමක්ලු. එයාලා ඔක්කොම එකතු වෙලා මට බයිනවා මම තනියම ඒ කියන ඔක්කොම දේවල් දරා ගන්නවා. අවුරුදු 50ක් යනකම් හරි කමක් නැහැලු. ළමයි හදාගෙන ඉන්නලු. අම්මා කැමති නෑ එයා ලංකාවට එනවට. හැබැයි ආපු ගමන් ළමයි ඉන්න ඕනේ කියලා තමයි කියවන්න පටන් ගන්න. මං අවුරුදු 11ක් ගාමන්ට් ගියා මැඩම්. ඒ සල්ලි වලින් මම ගෙයක් ගත්තා. මං කිව්වා අපි දෙන්න වෙන රටකට යමු ඒ ගෙව විකුණන්න කියලා. අම්මා කැමති නැහැ. මං එයා එක්ක වෙන රටකට යනවට. එයා කියනවා මං උඩ පැනගෙන ලෝකෙට පේන්නලු යන්න හදන්නේ කියලා. ඒ වගේම තමයි මැඩම් එයා කැමති නැහැ ඒ ගෙදරටත්. එයාලා එතකොට අදහසක ඉන්නවා කවදා හරි ඒ දෙන්නව මහලු මඩමකට දායි කියලා. අනේ මැඩම් මගේ තුන් හිතකවත් එහෙම දෙයක් තිබුණේ නැහැ. මං කැමති එයාලත් එක්ක හරිම ආදරෙන් ඉන්න. මටම කියලා තියෙන ගේ විකුණන එකත් මෝඩකමක් කියලා මටම පස්සේ හිතුණා. අම්මයි පුතයි මාව එලෙව්වොත් මට ගිහින් ඉන්න හරි ඒ ගේ තියෙන්න ඕනේ කියලා තමයි මට මේ වගේ ප්‍රශ්න ඇතුළේදී හිතුනේ කියලාත් සඳහන් කරලා තියෙනවා. අම්මා හස්බන්ඩ් කියනවා නංගි බැන්දහම නංගිව යා ඉන්න රටට ගන්න කියලා. එයා බොන්නේ එහෙම නෑ. මට ඕනේ දෙයක් කරගන්න කියලාත් කියනවා. අම්මා ගාව තමයි සල්ලි තියෙන්නේ. මම මොනාට හරි සල්ලි ගන්නවා නම් මට කතා ගොඩාක් අහගන්න වෙනවා. පුතා එවන සල්ලි අම්මගෙන් ඉල්ල ගන්න. සල්ලි එන කාඩ් එක පවා අම්මා ගාව තමයි තියෙන්නේ.
මට මැඩම් කාමරේ ඉඳන් මුකුත්ම කතා කරන්න බෑ කෝල් එකෙන්. දොර ළඟට වෙලා අම්මා අහගෙන ඉන්නවා. මං එළියට ගිහින් නිදහසේ මගේ අම්මත් එක්ක තියෙන පීඩනයක් නැති කරගන්න හරි සමහර අවස්ථාවලදී කතා කරනවා. නමුත් මැඩම් මම දැන් බොහොම සංවේදී වෙලා මට දැන් මේ තියෙන දේවල්වත් මට දරා ගන්න බැරි තත්වයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. නැන්දා මගේ මේ කතා ගොඩ නිසා සහ මේ ගවර්න්මන්ට් එකේ රැකියාවෙන් එන පීඩනයයි මේ හැමදේමත් දරා ගන්න ටිකක් අමාරුයි. අඩුම තරමේ හස්බන්ඩ්වත් මට හිත හැදෙන්න වචනයක්වත් කියන්නේ නැහැ. මොකක් හරි වෙලා ගෙදරදී අම්මා යාට කෝල් කරලා කිව්වොත් එයත් මට බනින එකම තමයි මැඩම් කරන්නේ. අනේ මැඩම් මට ජොබ් එක කරන්නත් එපාලු. මට ඒකෙනුත් අයින් වෙලා ගෙදර ඉන්නලු. මෙහෙම දේවල් බලාගෙන දරාගෙන මට ටිකක් ඉන්න අමාරුයි මැඩම්. මම මොකද්ද කරන්න ඕනේ? මට උපදෙසක් දෙන්න කියලා ඇය ප්‍රශ්න කරලා තියෙනවා. මම හිතන්නේ ඉතින් විවාහයකට පත් වෙන්නේ තරුණියක් බලාපොරොත්තු ගොන්නක් තියාගෙන. එතකොට මෙතන සම්පූර්ණ අම්මා කොහොමත් ඒ විවාහය ගෙනියන්න දෙන්නේ නැති හැඩක් තමයි තියෙන්නේ. සමානෙන් නෝනගේ මහත්තයාගේ අතර තියෙන ආර්ථික සම්බන්ධයක් අනිවාර්යයි. ඒතර ඒ ආර්ථික සම්බන්ධය දීලා නැහැ කියලා කියන්නේ ඇයට කිසිම විදිහක මෙතන පවුලක බහරයාවට තියෙන අයිතිවාසිකම් ලැබිලා නැහැ. එතකොට මහත්තයා රට ඉන්නේ. එතකොට එයාට අදාළ ඒ දෙන්නා අතර තියෙන ලිංගික සම්බන්ධය නැහැ. ඊට පස්සේ අම්මා ආර්ථික පාලනය කරන හින්දා එයාට තියෙන මේ යම්කිසි දෙයක් ආර්ථික සම්බන්ධය නැහැ. ඊට පස්සේ තියෙන අම්මා මානසික ලෝකයේ මේ දෙන්නගේ අතර තියෙන සම්බන්ධතාවය මානසික ලෝකේ ගොඩනගෙන දෙන්නේ නැහැ. ඒ ආදරය ගොඩනගෙන දෙන්නේ නැති හින්දා ඒකත් ඇයට අහිමි වෙලා තියෙනවා. එතකොට එතන කසාදයකදී සම්පූර්ණ වෙන්න යුතු කාරණා සම්පූර්ණ වන්නේ නැහැ. එතකොට විවාහ නීතියෙන් විවාහ වූ සහතිකයේ පමණයි අයට හිමි වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔය වගේ තත්වයකදී ඔබට රැකියාවකුත් තියෙනවා. ඔබ යම් කිසි දෙයකට පරිමහලා වැඩ කරන දන්න කෙනෙකුත් කියලා මට නිකන් හිතුණා. මොකද අවුරුදු 11ක් සැලරි එක එකතු කරලා ගෙයක් ගත්තා කියලා කිව්වා. මේ යම් කිසි දෙයකට යම් අදහසක් තියෙන ජීවිතේ කළමනාකරණය කරගන්න පුළුවන් තරුණියක් කියලා තමයි මේ කතාව ඇතුලේ අපිට තේරෙන්නේ. ඉතින් යම් කිසි විදිහකට රූකඩයක් සාගේවත් රූකඩයක් කෙනෙක් ඔබ ජීවත් වෙනවද නැද්ද කියන එක ඔබ හිතුවට කමක් නැහැ. මොකද ඔබට දරුවන් නැති නිසා. ඔය කසාදේ යම් කිසි විදිහකට මම හිතන්නේ යම් සතුටුදායක වන විදිහට පළදරන එකක් නැහැ කියලා පේන නිසා ඔබට යම් කිසි විදිහකට අයින් වෙන තීරණය කරනවා වෙනුවට තීරණය කරන්න පුළුවන් හස්බන්ඩ් කියන්න පුළුවන් මට මේ විදිහට තවදුරටත් ජීවත් වෙන්න බෑ මම මගේ ගෙදර ගිහිල්ලා ජීවත් වෙනවා ඔබ කැමති නම් තීරණයක් අරගෙන මාව ඕන නම් හොඳට කල්පනා කරලා මාව ඕනේ නම් විතරක් මේ ගෙදරට එන්න නැත්නම් අපි දෙන්න වෙන් වෙමු ඔබ ඔබගේ දෙමව්පියන්ගේ එක ජීවත් වෙන තීරණය කරන්න කියලා කියන එක බය නැතුව කියන්න. උතර ඔබට කතන්දර හැදේවි සමහරට බණීවි අම්මලා. ඉතින් ඒක හැමෝම දන්නවත් ඇතිනේ මේ අම්මලාගේ තත්ත්වය. නේද ඔබගේ නෑදෑය මම හිතන්නේ ඔහුගේ පැත්තේ නෑදෑය පවා දන්නවා ඇති මේ නැන්දම මේ විදිහට හැසිරෙනවා කියලා කියන එක. ඉතින් බය නැතුව තීරණයක් ගන්න. තීරණය කරන කියන්නේ මට මේ විදිහට මේ ගෙදර ජීවත් වෙන්න බෑ. මම මගේ ගෙදරට යනවා. ඔබ කැමති නම් තීරණයක් අරගෙන මල් ළඟට එන්න. මම ලෑස්තිින් බලා ගන්න. මම ඔයගොල්ලන්ගේ අම්මලා දුරින් ඉඳගෙන අම්මලා තාත්තලා සලකන එක අම්මලා තාත්තලා බලන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැමතිස්සෙම මාව පහත් කරන මාව හැල්ලුවට ලක් කරන තැනක මට ජීවිතේට ඉන්න බෑ. මොකද මම කියන්නේ ඔබ කවදා හරි ඔබත් එක්ක ජීවත් වුණොත් එහෙම ඔබේ දරුවන්ගේ අම්මා. එතකොට ඔබේ අම්මයි ඔබේ දරුවන්ගේ අම්මයි අතර අනවශ්‍ය ගැටුමක් ඇති වෙනවා මෙහෙම වුණොත් එහෙම. මොකද මම අම්මා කෙනෙක් හැටියට මම කවදා හරි අම්මා කෙනෙක් වෙනවා නම් පෞරුෂත්වයක් ඇතුව යම් අදහසක් ඇතුව ළමයි එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඒ ගනුදෙනු කිරීම මේ ගේ ඇතුලේ සිද්ධ කරන්නට කොහෙත්ම පුළුවන් කමක් නැහැ. ඒ හින්දා මම මේ ගෙදරින් යනවා. ඔබ කැමති නම් මාව තෝරගන්න. මාව තෝරගන්න කියලා කියන්න අවශ්‍යත් නැහැ. අතරම එහෙම කිව්වොත් එහෙම හිතනවා දෙන්නම් කියලා. ඔබ මාත් එක්ක ජීවත් වෙන්න කැමති නම් මේ ගෙදරට එන්න. එහෙම වුණොත් අපි ඈතින් ඉඳගෙන ඔබේ දෙමව්පියන්ට සලකමු කියන කාරණාව. ඇගේ ඉල්ලීමක් තිබුණ ප්‍රශ්නය යොමු කරන්න කලින්ම මනෝවිද්‍යාන්තමනි මේ යෝජිත විවාහ සම්බන්ධයෙන් වෙනම වැඩසටහනක් හැකිනම් ඉදිරිපත් කරන්න කියන කතාව. යෝජිත විවාහ ඇත්තටම සාර්ථකත්වයේද අසාර්ථකත්වයේද කියන එක නෙමෙයි. නමුත් යෝජිත විවාහයක් ඇතුළතදී බලන්න ඕනේ මොන වගේ කාරණාද අපි හොයන්න ඕනේ මොන වගේ කාරණාද මොකක් වුණත් යෝජිත වුණත් ප්‍රේම සම්බන්ධතාවයක් වුණත් විවාහ ජීවිතය කියන්නේ ඊට පස්සේ ජීවිත කාලෙම ගත කරන්න වෙන දෙයක්. ඉතින් ඒක බොහොම සාර්ථකව ඇය කියනවා වගේ අර පොඩි කාලයක් යනකොට එකම දේ ඒකාකාරී වෙනවනේ. ඒතකොට වෙනස් වෙවි යන්න පොඩි රහක් ජීවිතයට එකතු කරගන්න යෝජිත විවාහයේදී මොකද්ද කරන්න ඕනේ මොනවද අපි බලන්න ඕනේ කියන කාරණාව ලබන සතියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන. අදට සමුගන්නවා බෙහෙවින්ම ස්තුතියි ඔබතුමීට අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබේ ගැටලු ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්නට පුළුවන්. අපේ WhatsApp අංකයට ඔබට යොමු කරන්න පුළුවන්. ලිපි මගින් යොමු කරන්න පුළුවන්. PPP ITN වික්‍රමසිංහපුර බත්තර මුල්ල කියන ලිපිනයට. ඉතින් අදට ගිහින් එන්නම්. ඔබට මානසික සුවය ලැබෙන සුබ සතියක් වේවා.